මේ විදිහට කරන්න ඕනේ. මෙන්න මේ දේවල් මේකට සූදානම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහේ දෙයක් අපි මේ පින්කම තුලින් කරන්න ඕනේ. හැබැයි මේ ගන්න උත්සාහයන් අරමුණු වල නිවන කියන එක පිළිබඳව හැඟීමක් ඇතන් විට නැහැ. අපි ලොකුවට මේ පින්කම කරන්න ඕනේ, මෙහෙම හේවිසි පූජාවල් කරන්න, මෙහෙම කොඩි පූජාවල් කරන්න, මෙහෙම අපි පිරිස් යන්න ඕනේ. මෙන්න මේ වගේ පිළිකර අපි මේකට සූදානම් කරන්න ඕනේ. මේ විදිහට මේ අවස්ථාව අපි සරසන්න ඕනේ. එහෙම හිතනවා ඒක කටයුත්තකවත් අර ඊතර වීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඇතන් විට සමහර පින්කම් අපි දකිනවා මිනිස්සු කරන්නේම රටවලෝකෙට පේන්න. තමන්ගේ තත්වයන් පෙන්වන්නට, තමන්ගේ බලපුරුවන්කාරකම් පෙන්වන්නට. නමුත් පින්වතුනි, එහෙම කරන පින්කම් මෙතර නතර වෙනවා මිසක් ඊතරට යන්න උපකාරී වෙන්නේ නැහැ. මේ සංසාරේ පුරාවටම අපි සිදු කරලා තියෙන පින්කම්, ඒ සිදු කරලා තියෙන ක්‍රියාකාරකම් නිවනට හේතු වෙන ඊතරට යන දේවල් නෙමෙයි, මෙතර නතර වෙන මෙතර ලත වෙන දේවල් අපි සිදු කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙච්චර දීර්ඝ කාලයක් මේ සංසාරේ අපිට ඇවිදගෙන ඉන්න වෙලා තියෙන්නේ. දැන් මේ නිවසේ පින්වත් පිරිස වුණත් බොහෝම අසීරුවෙන් අමාරුවෙන් තමයි මේ කාලේ මේ පින්කම යොදාගෙන මේ සිද්ධ කරන්නේ. අපේ ගෞරවනීය ලොකුහාරුන් වහන්සේ මුලින්ම සිහිපත් කළා මේ අවස්ථාව භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කරගන්න බොහෝම අපහසු අවස්ථාවක් කියලා. කර්ණ පින්කම් කාලේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කර ගැනීම හරීම අසීරු. හැමතැනම විහාරස්ථානවල පින්කම්. ඒ අසීරු ස්වභාවය නිසාම මේ පින්වතුන්ට අවස්ථාවක් ලැබුණා කටින චීවර පින්කමත් එක්කම මේ පින්කම සිද්ධ කරන්න. ඒක ලොකු භාග්‍යයක් ඔබලට. ඒ අවස්ථාව පිළිබඳව, ඒ අවස්ථාව ලබා ගැනීම පිළිබඳව අපේ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඔබට සිද්ධ කරලා තියෙන මහ විශාල කාර්යයක්. දැන් මේ මොහොතේ මට පල්ලෙහාට බහිනකොට මතක් වෙච්ච දේ තමයි අපේ මිනිස්සුන්ගේ හිතවල තියෙන පින්වතුනේ හාමුදුරුවන් වහන්සේ වැඩ ඉන්නේ අපිට පින් සිද්ධ කරලා දෙන්න. එහෙමනේ බොහෝ දෙනෙක් හිතන හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නේ මිනිස්සුන්ට පින් සිද්ධ කරලා දෙන්න කියලා. හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නේ මිනිස්සුන්ට පින් සිදු කරගන්න කියලා හිතන පිරිසාවි. දැන් මේ ගමන හරි දුෂ්කරයිනේ. දර උඩ ඉනම් පල්ලෙහාට බයිනක හරිම දුෂ්කරයි. මේ ඇවිදින්න පුළුවන් අපිටත් ඒ ගමන දුෂ්කරයි. අපේ දන්නවනේ. අපේ ලොකුහාමුදුරන් වහන්සේ බොහෝම අමාරුවෙන් අපහසුවෙන් දෙතුන් දෙනෙක්ගේ අතේ එල්ලිලා මේ ගමන මෙතෙන්ට ආවේ ඔබට මේ පින සිද්ධ කරලා දෙන්න. මේ පින ඔබට සිදු කරගන්න අවස්ථාව සලසන්න තමයි උන්වහන්සේ මෙතෙන්ට බොහොම අමාරුවෙන් ගියේ. මං එහෙමනම් එහෙම වෙන්නේ නැහැ. මං කියන්නේ මේ වගේ අමාරු ගමනක් තිබුණොත් මට මේ වගේ අපහසුකම් තිබුණොත් පන්සලට එන්න පන්සලේදී පිළිත් කියන්නම් කියලා. ඒ අමාරුකම, ඒ අපහසු, ඒ කිසි දෙයක් හිතන්නේ නැතුව මට මතක් වුණේ අපේ ලෞතුරු බුදු පියාණන් වහන්සේ මහ විශාල දුරවල් ගමන් කරා. තව පිරිසකගේ යහපත පිණිස. ඒ කැපකිරීම කරන්න පුළුවන්නේ තමන්ගේ ශ්‍රාවකයා පිළිබඳව ඊතරම් මහා කරුණාවක්, මෛත්‍රියක් හදවතේ තියෙනවා නම් පමණයි. දැන් අපි බැරි ගහනකොට, අපි වයසට යනකොට අපිට පෙර විදිහට දේවල් සිදු කරගන්න බැරි වෙනකොට අර පෙර කරපු දේවල්, කියපු දේවල් වලදී ඒවත් එක සංසන්දනය කරද්දී අපි ටිකක් පසුගාමී වෙනවා. දැන් මේ ඉන්න වයසක උපාසකම්ලා එහෙම ඉස්සර දිව්ව විදියට මේ හෙළ පහළ මේ කන්දේ දුවන්න පුළුවන්ද? බෑ. පින්කම් සිද්ධ කරන්න ගියත් ඒ විදිහට උනන්දුවෙන් උත්සාහයෙන් කරන්න ගියත් ශරීර ශක්තිය වියකිලා තියෙන නිසා, ඒක අඩු වෙලා දුර්වල වෙලා තියෙන නිසා ඒ කටයුතු හරියට සිද්ධ කරගන්න බැරි වෙනවා. ඒක අපිට ආඩක් තියෙන ස්වභාවයක්. අපි ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ සියලු දුබලතාවයන්, ඒ බැරිකම්, ඒ අමාරුකම් හැමදේම අමතක කරලා බොහොම අපහසුවෙන් වුණත් මේ අවස්ථාවට සහසම්බන්ධ වීම පින්වතුන් ලද භාග්‍යයක්. පින්වතුනි මැණික් ගල් තියෙනවා දන්නවද? ওই මැණික් ගල කියන එක, ඒ මැණික් ගලේ තියෙන වටිනාකම දැනෙන්නේ, දැනගන්නේ, හඳුනාගන්නේ මේ මැණික් ගල පිළිබඳව හරි අවබෝධයකින් දකින්න කෙනා විතරයි. අන්ධ මිනිස්සුන්ට මැණික් ගලක් හම්බ වුණාම ඒ අන්ධ මිනිසයාට මේ මැණික් ගලෙන් වැඩක් නැහැ. මොකද එයා ඒක දන්නේ නැහැ, දකින්නේ නැහැ වටිනා කියන ගලක් මැණිකක් කියලා.
ඒ මැණික්ගල පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇති කෙනා, ඒ මැණික් ස්වභාවය පිළිබඳව දන්න කෙනා, ඒ මැණික දැක්ක ගමන් ඒ මැණිකේ වටිනාකමයි අරගන්නවා. ඒ වගේ මේ සංසාර ගමන යනකොට ඔබටත් මුණ ගැහෙන ඒ වටිනා මැණික්ගල් තියෙනවා. ඒ මැණික්ගල් අතර එක මැණික්ගලක් හැටියට මම දකින්නේ ඔබගේ ගමේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ. ඒ නිසා මේ පින්කම් සිද්ධ කරන හැම අවස්ථාවකදීම ඔබ මේ පින්කම සිද්ධ කරන්න ඕන ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුවම හැඟීමෙන් යුක්තව වෙන කවර දෙයක්වත් නෙමෙයි නිවන අරමුණු කරගෙනම ඔබ ගන්න පියවර, ඔබ තබන පියවර, ඔබ කරන පින්කම නිවන අරමුණු කරගෙනම සිද්ධ කළොත් පින්වතුනි, ඊතරට යන පිරිස අතරට ඔබටත් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. මෙතර නතර නොවන පිරිස අතරට ඔබටත් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පුංචි කාලය තුළදී මේ කෙටි ධර්ම දේශනාව, ධර්මානුශාසනාව තුළින් මේ පින්වතුන්ට මම ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වුණේ මොන විදිහේ පින් දහම් අපි සිද්ධ කරත්, මොන විදිහේ දේශකයාණන් වහන්සේලා ළඟට අපි ගමන් කරත්, ලෝතුරු බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් මඟ පිළිබඳව හරි වැටහීමකින් යුක්තව ඒ කරන කියන සෑම වචනයක් පාසාම, ක්‍රියාවක් පාසාම මෙතර නතර නොවෙන්න, ඊතරට යන්න අවශ්‍ය කරන මඟ පාදා ගන්න කියන ඒ මතක් කිරීම සිද්ධ කිරීමට